ඔයාට ඇහිලා තියෙනවද ගොඩක් වෙලාවට මිනිසුන් අනිත් මිනිස්සුන්ට කියනවා එයාලා ස්මාර්ට් නැහැ, එයාලට මොලේ නැහැ කියලා. එහෙම නැහැ. Hello guys, welcome back to my channel. මම ජයරි ෆයිනල් ඉයර් බිස්නස් ස්ටුඩන්ට් කෙනෙක් ජර්මනියේ ඉන්න. ඉතින් මම මේ channel එක ඩෙඩිකේට් කරලා තියෙන්නේ ගර්ල්ස්ලට ස්පෙෂලිම ඔයාලට ඕන topics self improvement, marketing, girl talks අන්නේ හැම ගැනම මම කතා කරනවා. ඉතින් ඔයාත් මේ topics ගැන interested නම් මාව subscribe කරලා අපි ගම එකට යමු. ඕකේ? ගොඩක් අසනීප වෙලා හිටියා ලබන ගිය සතියේ. ඉතින් ඒකයි මට ඇත්තටම වීඩියෝ එකක් ගේන්න බැරි වුණේ. මට පස්සේ තමයි රියලයිස් වුණේ wow මං දවස් 14කින් වීඩියෝ එකක් ගෙනත් නැහනේ කියලා. ඉතින් thank you ඔයාලා බලන් හිටියට ඔයාලා මේක දැන් බලනවට සෝ අපි අද වීඩියෝ එක පටන් ගමු. පොඩි කාලේ ඉඳන්ම අපිව හුරු කරනවා මේ ස්කෝල සිස්ටම් එකේ අපේ ස්කෝලේ තියෙන සිස්ටම්ස් වල ලකුණු වැඩියෙන් ගත්තොත් තමයි යාට මොලේ තියෙන්නේ කියලා. ලකුණු ගත්තේ නැත්නම් යාට මොලේ නැහැ කියලා. ඒක හරියට අර මොනවාද මාළුවෙක්ට ගහක් නගින්න කියලා දෙනවා වගේ තමයි. මොකද එක එක කෙනාට තියෙන එක එක ඉන්ටෙලිජන්ට් වර්ග. ඒක ලෝකෙට එද්දී අපි සමහරට අපේ ඉපදෙද්දි මේ අපි ටැලන්ට්ස් අරන් එනවා සහ අපි නැත්තම් with the time අපි ඒක ඩිවෙලොප් කරගන්නවා. ගොඩාක් වෙලාවට අපි මිනිස්සුන්ව ලේබල් කරනවා අපෝ එයා නම් මෝඩයි මෙයාට නම් මොලේ තියෙනවා කියලා. නමුත් ඒක ඇත්තටම ගොඩාක් වැරදි දෙයක්. මොකද මේ ඉන්ටෙලිජන්ස් කියන එක ගොඩාක් ටයිප්ස් වලින් එනවා. ඒ ටයිප්ස් වලින් අපි දන්නේ නැහැ අනිත් කෙනෙක් වෙන විදිහට ඉන්ටෙලිජන්ට් වෙන්න පුළුවන්. ඕකේ? so මම අද මේ වීඩියෝ එකේ ස්පෙෂලි ටාගට් කරන්නේ types of intelligence. ඔයා කොයි type ද කියලා හොයාගන්න. එතකොට ඔයාට ඒ පැත්තේ සමහරට රසාවකට යන්න ඔයාව අඳුර ගන්න ලේසි වෙනවා. so yeah අපි වැඩි කතා කරන්න තු යමු වැඩේට. පළවෙනි එක තමයි හැමෝම දන්න හැමෝ එක හරිම overrated intelligence type එක මොකක්ද IQ එක. මොකක්ද මේ IQ කියන්නේ? ඒකෙත් හරියට නම තමයි logical mathematical intelligence. හරිද? මේකේ වෙන්නේ මොකද්ද? ඔයාලා හැමෝම දන්නා වගේ අපේ ස්කෝල සිස්ටම් එකේ තියෙනවා වගේ ගණන් සහ puzzles ඊට පස්සේ මේ scientific දේවල් මේකට තමයි මේ knowledge එක ඕනේ. ගොඩක් වෙලාවට අපිට measure කරන්නත් පුළුවන්. මොකද ස්කෝලවල කරනවා වගේ. නමුත් මේක අඩු වුණා කියලා ඔයා ගණන් වලට දක්ෂ නැහැ කියලා ඔයා මොඩල් ළමෙක් නෙවෙයි. ඕකේ? මට මෙන්න මේක තමයි කියන්න වෙනුනේ. yeah so ඔයා දන්නවා දැන් මොකද්ද IQ කියන්නේ කියලා? ගොඩක් වෙලාවට මේ jobs උත් ඒකට related jobs වලට යන්නේ. එතකොට scientistලා, mathematiciansලා, ඊට පස්සේ එක එක physics දේවල් related ඒවට intelligence එක ඇත්තටම ලෝකෙට ඕනේ. මොකද ඒකින් තමයි innovative දේවල් කරන්නේ, technological ගොඩාක් ඒ වගේ දේවල් වලට යද්දි මේ intelligence එක ගොඩාක් important. සමහරට finance පැත්තට යනවා, business ලෝකයේදී ඒ හැම දෙයකදීම මේ IQ කියන එක ගොඩාක් important. yeah නමුත් දැන් හිතන්න මම ඉස්සලා කිව්වා වගේ ඔයාට මැත්ස් වලට ලකුණු අඩුයි කියලා ඔයා දක්ෂ නැති කෙනෙක් නෙමෙයි. මොකද මෙයාලා ස්ට්‍රගල් කරන පැති තියෙනවා. ඒවා තමයි එයාලට ගොඩක් වෙලාවට ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක නැති වෙන්න පුළුවන්. මොකද එයාලා අරකට විතරයි ફોකස් කරලා තියෙන්නේ. එතකොට ඒක එයාලගේ රිලේෂන්ෂිප්ස් වලට බලපානවා. එයා සමහරට මිනිසුන්ව ජජ් කරන්න ඉඩ තියෙනවා. එයාලට මොකද එයාලා හිතන්නේ හැම වෙලේම ලොජිකල් මොලෙන්. එතකොට එයාලට තේරෙන්නේ නැහැ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ට් පර්සන් කෙනෙක් හිතන විදිහ. එතකොට ඒකෙදි එයාලට කමියුනිකේට් කරන්න අමාරුයි. අර ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා. so එයාලටත් ඒ වගේ challenges එනවා. okay? සහලට creative approach එක හරිම logical නැහැ කියලා හිතෙන්න ඉඩ තියෙනවා. සහ මේ logical ඕන නැති දේවල් වලට logically තීරණ ගන්න බලනවා. මොකද එයාලා හැම වෙලේම ඒකට තමයි program වෙලා තියෙන්නේ. okay? ඔයාට මේක improve කරගන්න ඕන නම් ඔයාගේ ජීවිතේ ඔයාට දැන් නැතුව සමහර අයට මේක ඉපදෙද්දි වෙනවා. නමුත් සමහර අයට ඉපදෙද්දි වෙන්නේ එයාලා with the time improve කරගන්නවා. එහෙම improve කරගන්න ඕනේ නම් ඔයා maths දේවල් solve කරන්න try කරන්න හැම වෙලේම අර logical knowledge එක use කරන්න සමහරට chess වගේ games උදව් වෙනවා. මේ වගේ දේවල් වලින් ඔයාට මේ IQ කියන එක improve කරගන්න පුළුවන්. okay with the time. මේ logical දේවල්ත් එක්ක තව programming මේ coding මෙන්න මේවා ඔයා ඉගෙන ගන්න බලන්න. එතකොට ඔයාට මේ IQ කියන එක improve කරගන්න ගොඩාක් උදව් වෙනවා. okay so දෙවෙනි එක තමයි linguistic intelligence. මේකත් එක්ක related jobs තමයි authorsලා, writersලා, journalistලා, comediansලා, lawyersලා මේ හැමදේම මේකට යනවා. teachersලා, language teachersලා, translatorsලා මෙයාලා හැම කෙනෙක්ටම මේ linguistic intelligence තියෙන්න ඕනේ ඒ රසාව හරියට කරන්න. so ඔයාට පුළුවන් නම් ඔයාට even YouTubersලා අර හරියට වචන ටික දාන්න පුළුවන් නම් හරියට ලස්සනට සහ ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් නම් language එකක් වගේ දේවල් සමහරට ඔයා මේ පැත්තෙන්
ගොඩක් ඉන්ටෙලිජන්ට් පර්සන් කෙනෙක් වෙන්න පුළුවන්. ඕකේ? මෙයාලගේ ඩවුන් සයිඩ් එකක් තියෙනවා. මෙයාලා ගොඩක් වෙලාවට වචන වලට තමයි ෆෝකස් කරන්නේ than actions. ඒ කියන්නේ actions ගන්නේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. එයාලගේ ගොඩාක් ෆෝකස් එකනේ words වලට. එතකොට මෙයාලව මැනිපියුලේටිව් විදියට මිනිසුන් ගන්න ඉඩ තියෙනවා. අර නිකන් කියවනවා විතරයි වගේ අර ඒ වගේ ජජ් කරන්න ඉඩ තියෙනවා මිනිසුන්ව. ඒ වගේ ඒ කියන්නේ මෙයාලව ජජ් කරන්න ඉඩ තියෙනවා. සහ මෙයාලවට ගොඩක් වෙලාවට අර ලොජිකලි තීරණ කරන්න අමාරු වෙනවා. මේ පැත්ත ඉම්ප්‍රූව් කරගන්න ඕන නම්. ඔයාට කරන්න තියෙන්නේ පොත් කියවන එක, පොත් ලියන එක, ඒ කියන්නේ ඔයාගේ thoughts ලියන එක. මොකද මේ හැම අලුත් language එකක් ඉගෙන ගන්න එක or even YouTube වගේ ඔයාට වීඩියෝස් වලට කතා කරන එක මේ හැම දෙයක්ම මේ ඉන්ටෙලිජන්ස් එක වැඩි කරන්න ගොඩාක් උදව් වෙනවා. මොකද එතකොට ඔයාට තේරෙනවා ඔයාගේ වචන හරියට එකතු කරලා පණිවිඩය දෙන්න. you know මම මේ YouTube channel එකත් පටන් ගන්න එක ලොකු හේතුවක් තමයි මම ඒක ගොඩක් struggle කරා පොඩි කාලේ ඉඳන්ම. ඒ කියන්නේ මම කිව්වා වගේ මම languages වලට ආස වුණා. නමුත් මම දැනන් හිටියේ නෑ හරියට words ටික එකතු කරලා පණිවිඩයක් දෙන්න. so ඔයාලට තේරෙන්නේ නැති මගේ YouTube videos බලද්දි වුණා මම struggle කරනවා ඒක. නමුත් I wanna learn it. so ඔයාත් මේකට මම කිව්වා වගේ ඔයාටත් ඕනේ නම් මේක improve කරගන්න පොත් කියවන්න, ඔයා කැමති නම් YouTube channel එකක් open කරන්න, ඔයා කැමති නම් ඒ වගේ linguistic පැති දේවල් වලට සම්බන්ධ දෙයක් කරන්න. තුන්වෙනි එක තමයි spatial intelligence. ඒ මොකක්ද? ඒ කියන්නේ ඔයා හිතන්නේ pictures වලින්. හරිද? ඒ කියන්නේ ඒක හින්දා ඔයාව ගොඩාක් misunderstand වෙන අවස්ථා ඇති. මොකද ඔයාගේ ඔළුව වැඩ කරන්නේ ගොඩක් වෙලාවට අර pictures, shapes, spaces, colors අන්න ඒ වගේ අර දේවල් වලින් තමයි ඔයාගේ intelligent එක හැදිලා තියෙන්නේ. ඕකේ? ෆිල්ම් මේකර්ස්ලා, ෆොටෝග්‍රැෆර්ස්ලා මේ හැම කෙනෙක්ම මෙන්න මේ කැටගරි එකට තමයි යන්නේ. ඕකේ? එන්නේ ඔයා ගොඩාක් ඉමේජින් කරලා ඒක තමයි ඇත්ත ලෝකෙට ගේන්නේ. හරිද? for example architecturesලා බලන්න එයාලට ඉමේජිනේෂන්ස් කරනවා different shapes මේම හදනවා මේම කරලා interior designersලා එයාලා ඒ knowledge එකෙන් තමයි ඊට පස්සේ එයාලගේ output එක එළියට දෙන්නේ. මේ වගේම මේකේ down side එකකුත් තියෙනවා. ඒක තමයි එයාලට misunderstand වෙනවා. මොකද මෙයාලට ඒ දැන් අර imagination වෙනවනේ ඔයාගේ ඔළුවේ දෙයක් ඒක වචන වලට දාන්න බැරි වෙන අවස්ථා එන්න පුළුවන්. එතකොට ඔයාට ඒක තව frustrate වෙන්න ඉඩ තියෙනවා. ඔයාට creative වෙන්න බැයි නම් සහ ඒක ගොඩාක් වෙලාවට මිනිස්සුන් ඔයාව හිතනවා unrealistic person කෙනෙක් එහෙම කරන්න බෑයි කියලා නේ. ඒව තේරුම් ගන්නේ නෑ වගේ. හිතෙන්න ඉඩ තියෙනවා මේක හින්දා. ඕකේ? ඒක ඔයාලට හරියට අත්‍තරම අර හැම මේ intelligence type එකක්ම හරියට blessing එකක් එන්නේ curse එකක් එක්ක වගේ දෙයක්. so yeah මේක ලස්සන ඉන්ටෙලිජන්ස් ටයිප් එකක්. මේක ඔයාට ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් කරන්න ඕන දේවල් තමයි. ඔයාලට මම කිව්වා වගේ අර ෆොටෝග්‍රැෆර්ස්ලාට එහෙම ඕන සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. එක එක ෆොටෝග්‍රැෆි වලට ඕන දේවල් අන්න ඒවා ඉගෙන ගන්න try කරන්න. එතකොට ඔයාට ඒත් එකත් එක්කම මේ ඉන්ටෙලිජන්ස් ටයිප් එක ඉම්ප්‍රූව් වෙනවා. සහ චිත්‍ර අඳින්න, ඩිසයින් කරන්න මෙන්න වෙලාවට හොබිස් එකත් ගොඩක් කනෙක්ටඩ්. so ඔයා චිත්‍ර අඳින්න ඔයා පොඩි කාලේ විතරක් නෙමෙයි අපි චිත්‍ර අඳින්න ඕනේ. දැනුත් චිත්‍ර එහෙම අඳින එක ගොඩාක් ඉම්පෝර්ටන්ට්. ඒක ඉමේජිනේෂන්ස් කරන්න. ඔයාට ඉමේජිනේෂන්ස් හදලා දෙන්න. හතරවෙනි එක තමයි musical intelligence. මේක හරි ලස්සන දෙයක්. මට නැති දෙයක්. ඔයාලට මේක තියෙනවා නම් ඔයාලා ගොඩාක් proud වෙන්න. ඔයාලට ගොඩාක් rhythms, melodies, sounds ඒවා ගැන ලොකු knowledge එකක් තියෙනවා. සහ ඔයාලට ඒකත් එක්ක ගොඩක් වෙලාට මේක එන්නේ musical instruments play කරද්දී එහෙම ඔයාලට ඒක කරන්න පුළුවන්. so මේකත් එක්ක යන related jobs මොනවද? music producers, DJ, ඊට පස්සේ musical instrument players මේ වගේ මේ music එක්ක යන jobs තමයි මේකට related. ඔයා ඒ වගේ දේවල්ට ගොඩාක් sensitive නම් මේක ගොඩාක් important දෙයක් ලෝකේ. මොකද මේක even therapy මෙන්න මේ වගේ දේවල්ට use කරනවා. ඔයා හරීම sensitive මේ sounds එක්ක. so ඒක downfall එකක් වෙන්නත් පුළුවන් ඔයාට ලැබෙන. මොකද ඔයා හැම වෙලේම හරිම sensitive ඒ sounds වලට. සහ මේක career එකක් විදිහට යද්දී either ඔයා really gonna earn money or not at all. ඒකයි අර කියන්නේ ගොඩක් වෙලාවට singer job එක හරිම risky කියලා. ඉතින් මේක තවත් පාර්ට් එකක්. මේක තව පාර්ට් එකක්. ඒකේ තියෙන නෙගටිව් පාර්ට් එකක්. අර IQ වගේ ඉන්ටෙලිජන්ස් ටයිප් එකක් එක බලද්දි මේක ගොඩක් වෙලාවට අන්ඩර්වැලියු වෙච්ච ඉන්ටෙලිජන්ට් ටයිප් එකක්. so yeah නමුත් ඔයාටත් මේක ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න, මියුසික්ස් වලට ඒවට ලිසන් කරන්න, also මියුසික් කම්පෝස් කරන්න try කරන්න, sing කරන්න පුරුදු වෙන්න. මේවා හැමදේම උදව් වෙනවා මේ ඉන්ටෙලිජන්ස් ටයිප් එක වැඩි කරගන්න. පස්වෙනි එක තමයි bodily kinesthetic intelligence. ඒ කියන්නේ ඔයාට ඔයාගේ බොඩි එකේ moments හැමදේම ඉක්මනට සහ ලස්සනට control කරන්න පුළුවන්. ඒකත්
ලොකු ඉන්ටෙලිජන්ස් ටයිප් එක. ඒක ගොඩක් වෙලාවට ගොඩක් අයට කරන්න බැරි දෙයක්. ඒක ඔයාලා දන්නේ නැතුව ඇති අනිත් අයට කරන්න බෑ කියලා. මේක තමයි මම හිතන්නේ coolestම ඉන්ටෙලිජන්ස් ටයිප් එක මට අනුව. මොකද මේක ගොඩක් වෙලාවට තියෙන jobs like dancers ලට මේක තියෙනවා, සහ actors ලට මේක තියෙනවා, dentists ලට, carpenters ලට, firefighters ලට හැම වෙලේම movements ඕනේ ඇඟේ. ඉතින් මේක මෙයාලට ගොඩක් වෙලාවට අමාරුයි අර typical corporate desk job එකක් එහෙම කරන්න. මොකද එයාලට හැම වෙලේම එයාලගේ action ඕනේ. එයාලට movements වෙන්න ඕනේ. so yeah මෙයාලට හරි අමාරුයි 9 to 5 job එකකට එහෙම මේවා වෙන්න. සහ academics පැත්තට යද්දී උනත් අර එක තැන focus කරලා අර typical test එකට මුණ දීලා ඒවට යද්දී මෙයාලට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනවා. මොකද මෙයාලගේ මේ intelligence එක වැඩි වුණා හින්දා එයාලට ඕනේ හැම වෙලේම actions. අර මොනවා හරි ඒ පැත්තට සම්බන්ධ දෙයක්. so yeah ඔයා මෙහෙම කෙනෙක් නම් don't worry that ඔයා විභාගේ ෆේල් වෙනවා එහෙම මොනවා හරි කියලා ඔයාට ඇත්තේ මේ ඩාන්සින් මේ පැත්තට ඉන්ටෙලිජන්ට් වෙන්න පුළුවන්. okay so ඔයා මේ පැත්ත ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් මම even මේකට වැඩ කරනවා. ඔයා ඩාන්ස් කරන්න, ස්ටේක් වගේ ස්පෝර්ට්ස් කරන්න. අපි දැන් යන්නේ 6 වෙනි එකට. ඒක තමයි මගේ favorite personal intelligence. ඉක්මනට මිනිසුත් එක්ක කනෙක්ට් වෙනවා. සහ එයාලට හැමෝම මිනිසුන් කැමති. එයාලට ගොඩාක් යාළුවෝ ඉන්නවා. එයාලට ගොඩාක් වෙලාට හරිම empathetic people. එයාලට ප්‍රශ්න තේරෙනවා මිනිසුන්ගේ. එයාලා හැම වෙලේම එයාලට උදව් කරන්න try කරනවා. දන්නවා ටීම් එකක් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා. සහ හොඳ කමියුනිකේටර් කෙනෙක් ඔයා. ඉතින් මේකත් එක්ක යන ජොබ්ස් තමයි ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්. මාකටිං පැත්තට, සේල්ස් පැත්තට සහ always මොන හරි ජොබ්ස් තියෙනවා නම් human related. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට මිනිසුත් එක්ක වැඩ කරන්න ඕන ජොබ්ස්. මේකෙදි ඩවුන් සයිඩ් එකක් තියෙනවා. ගොඩක් වෙලාවට මෙයාලා people pleasing වගේ වෙලාවට මිනිසුන්ට උදව් කරන්න try කරනවා. ඉතින් ඒකෙදි ඔයාගේ එනර්ජි එක ගොඩක් වෙලාවට drain වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔයා all about people. එතකොට එයාලා මත තමයි ඔයාගේ ගොඩක් වෙලාවට සමහරට happiness එක රඳා පවතින්නේ. එතකොට සමහරට මෙයාලට logically තීරණ ගන්න අමාරු වෙනවා. මොකද මෙයාලා හැම වෙලේම අර empathetic හින්දා වැඩ ලෝකයේදී වැඩට යද්දී මේක අනිවාර්යයෙන්ම ඕන දෙයක්. ඉතින් කොහොමද ඔයා ඉම්ප්‍රූව් කරගන්නේ? ඔයා පුළුවන් තරම් මිනිසුත් එක්ක කටයුතු කරන්න බලන්න. ලිසන් කරන්න පටන් ගන්න මිනිසුන්ට. ගොඩාක් වෙලාට එම්පති පෙන්වන්න. ඉතින් මේ වගේ මම හිතන්නේ ලිස්නින් කියන එකත් ලොකු ස්කිල් එකක් දියුණු කරගන්න ඕන. මොකද ගොඩක් වෙලාට අපි මිනිසුන් කියන දේ ලිසන් කරන්නේ අපේ තියෙන පර්ස්පෙක්ටිව් එක තමයි අපි හිතාගෙන ඉන්නේ අනිත් මිනිසුන් ගැන. එහෙම බෑ. ඔයා බලන්න ඕනේ අනිත් පැත්තේ පර්ස්පෙක්ටිව් එකත් මොකක්ද එයාලා හිතන්නේ කියලා. දැන් අපි කතා කරන්නේ intrapersonal intelligence. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඉස්සෙල්ලා මම කතා කරේ it's all about other people. මේකෙදි all about you. ඒ කියන්නේ ඔයා ගැන මාරම self aware. ඔයා දන්නවා ඔයාගේ මොනවද weaknesses, ඔයාගේ strengths, ඔයා කොහොමද react කරන්නේ, ඔයාගේ past traumas අර ඔයා හැමදේම analyze කරලා ඔයාව දන්නවා හරියටම. ඒක ලස්සන දෙයක් වැඩි දියුණු කරගන්න ඕන. මේකෙදි ඔයා දන්නවා emotions control කරන්නේ කොහොමද කියලා සහ රිෆ්ලෙක්ට් කරන්නේ කොහොමද කියලා thoughts jobs එක ගත්තා අපි යන්නේ psychologists ලට therapists ලට even ඔයා business owner කෙනෙක් නම් entrepreneur කෙනෙක් නම් ඔයාට මේ intelligence එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ප්‍රශ්න විසඳන්න සහ ඔයාට ඔයාව තේරුම් ගන්න ඕනේ මුලින් ඒකට මේ හැම job එකටම මේක ගොඩාක් වටිනවා. so මේකේ මොකද්ද ඩවුන් සයිඩ් එක? ඔයාට මිස්અන්ඩර්ස්ටුඩ් වෙන විදිහක් තමයි ඔයාව තේරෙන්නේ නැති වෙන්න පුළුවන් අනිත් මිනිස්සුන්ට ඔයා හිතන විදිහ. එතකොට ටීම් වර්ක් කරවලට යද්දී එක ඔයාට අමාරු වෙනවා. ඔයා ගොඩක් වෙලාට ඩිස්ටන්ට් වෙන්න බලනවා අනිත් කෙනෙක්ගෙන්. තනි වෙන්න ඉඩ තියෙනවා. තනි වෙලා ගොඩක් වෙලාවට ඉන්න ඉඩ තියෙනවා. සහ ඔයා ඕවර්තින්ක් කරන්න ඉඩ තියෙනවා. නමුත් ඔයාට මේක ඉම්ප්‍රූව් කරන්න ඕන. ඒ කියන්නේ ඔයාට ඔයාව තේරුම් ගන්න ඕන නම් ජර්නලින් ඔයාගේ පුළුවන් ඔයා තෙරපි වලට වගේ ගිහිල්ලා ඔයාව තේරුම් ගන්න try කරන්න මුලින්ම. ඊළඟ එක තමයි naturalistic intelligence. ඒ කියන්නේ මොකද්ද? ඒකට ගොඩාක්ම knowledge එක තියෙන්නේ සහ ඔයාට ගොඩක් තේරෙන්නේ nature එක, animals සහ plants අන්න ඒ වගේ දේවල් ගැන. ඒක ඔයාලා දන්නේ නැතුණාට ඒක ලොකු intelligence type එකක්. මේකෙදි jobs විදිහට යන්නේ එක එක animals ලා related jobs, farmers ලා botanical garden අන්න ඒ සම්බන්ධ jobs සහ always nature එකත් එක්ක යන jobs තමයි මේකට යන්නේ. ඊට ගොඩක් වෙලාවට ජීවත් වෙන්න අමාරු වෙනවා ලොකු cities වල ගොඩක් technological දේවල්
එක මොකද ඔයාට ගොඩාක් ඔයාට කම්ෆර්ටබල් සහ ඔයාට තේරෙන්නේ අර නේචර්ත් එක්ක තියෙන වර්ල්ඩ් එක. සෝ යා ඔයාට මේක ඩවුන්ෆෝල් එකක් එන්න පුළුවන්. ඒ පැත්තට ඔයා ඉන්ටෙලිජන්ට් නම් ඔයාට හරි අමාරු වෙන්න පුළුවන් අර්බන් දේවල් එක ගැටෙද්දි සහ එක එක ඩිෆරන්ට් ටෙක්නොලොජිකල් දේවල් එක්ක ඩීල් කරද්දි ඔයාට හැම වෙලේම හිතෙන්න පුළුවන් මේ අලුත් ලෝකේ වැඩක් නැහැ. ඒක හරිම ඔයාට නෙගටිව්ලි දකින්න ඉඩ තියෙනවා ගොඩක් වෙලා. හැබැයි ඔයාට මේ ඉන්ටෙලිජන්ස් එක ඉම්ප්‍රූව් කරගන්න ඕන. පර්සනලි මටත් ඕනේ. මොකද මං හිතන්නේ මම පොඩි කාලේ ඉඳන් මේ නේචර්ත් එක්ක ගොඩ නැගුණාට මට ඒක ගොඩක් වෙලාට කනෙක්ට් වෙන්න බැරි වුණා නේචර්ත් එක්ක. නමුත් මම දැන් try කරනවා ඒක. මේකට ගොඩක්ම උදව් වෙන දෙයක් තමයි ෆාමින් ඇනිමල්ස්ලා ගැන තේරුම් ගන්න එක. මේක තමයි අන්තිම එක. ඒක තමයි එක්සිස්ටෙන්ෂියල් ඉන්ටෙලිජන්ස් කියන්නේ. ඔයාට ගොඩක් knowledge එකක් තියෙනවා සහ ඔයාට තේරෙනවා ඇයි මේ ලෝකේ මෙහෙම වෙන්නේ යුනිවර්ස් එක ගැන the purpose එක ඇයි මෙහෙම වෙන්නේ කියලා හැම වෙලේම ක්වෙස්චන් කරනවා. ඊට මේකට සම්බන්ධ ජොබ්ස් යන්නේ රිසර්චර්ස්ලට ප්‍රොෆෙසර්ස්ලට ඊට පස්සේ එක එක ස්පිරිචුවල් අයට ඉවෙන් ලයිෆ් කෝචර්ස්ලා කවුන්සලර්ස්ලා ඒ වගේ අයටත් මේ ඉන්ටෙලිජන්ස් එක තියෙනවා. යාලටත් ගොඩක් වෙලාට මෙයාලව තේරුම් ගන්න අමාරු වෙන්න ඉඩ තියෙනවා මිනිසුන්ට. මොකද මෙයාලගේ මේ හැම වෙලේම ක්වෙස්චන් කරන එක හැම වෙලේම හොයලා බලන එක ඇයි එහෙම වුනේ මොකද්ද මේකේ පර්පස් ඒක ගොඩක් වෙලාවට ප්‍රැක්ටිකල් නෑ කියලා වගේ දකින්න ඉඩ තියෙනවා. සහ මිනිසුන් මෙයාලවටත් ගොඩක් වෙලාට තේරුම් ගන්නේ නැත්නම් මෙයාලට අයිසොලේටඩ් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඔයාලට තෝරනම් ඒ වගේ ඉන්ටෙලිජන්ස් එකක් ඉම්ප්‍රූව් කරගන්න ඔයාලට කරන්න තියෙන්නේ ඒවල් පොත් කියවන එක ජර්න් ෆිලොසොෆීස් අන්න ඒවා ගැන ඉගෙන ගන්න ගත්තොත් ඔයාට මේ ඉන්ටෙලිජන්ස් එකත් also ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒවා තමයි 9 types of intelligence. මේකත් අපිට එක එක විදිහට කැටගරයිස් කරලා තියෙනවා. book smart සහ street smart අන්න ඒ වගේ විදිහටත් නමුත් මේ විදිහට කැටගරයිස් කරලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ 9ම ගේන්න කියලා. ඒතර ඔයාලව තේරුම් ගන්න ලේසි වෙන හින්දා so යා මට කියන්න ඔයා මොන ඉන්ටෙලිජන්ස් පැත්තද වැඩියෙන් තියෙන්නේ ඔයාට කියලා. මේ ගොඩක් ඒ වගේ කම්බිනේෂන් එකක් වෙන්නත් පුළුවන් ඔයා. and සමහර වෙලාවට ඔයා එකකට විතරක් ફોකස් කරනවා වෙන්නත් පුළුවන්. එතකොට ඔයාට තේරෙනවා මම අට තියෙන IQ වැඩියෙන් විතරයි කියලා. එතකොට ඔයාට පුළුවන් අනිත් ඒවාට ફોකස් කරලා ඒවත් ඉම්ප්‍රූව් කරගන්න. ඒව වැඩි වෙන්නේ නැහැ. ඔයාට හැමදේම තිබොත් තමයි වෙල් බැලන්ස් විදිහට මම හිතන්නේ. ඔයාගෙත් මොකද්ද මෝස්ට්ම ඔයාගේ ඉන්ටෙලිජන්ස් ටයිප් එක කියලා ඔයාට ෆිට වෙන විදිහ. so යා මම හිතනවා මේක ඔයාට උදව් වෙන්න ඇති කියලා. සමහරවිට ඔයා අඳුරගෙන ඔයාගේ තියෙන ඉන්ටෙලිජන්ස් ටයිප් එකට ඒකට ගැලපෙන ජොබ් එකක් හොයාගන්න වෙන්න හරි. so යා නැත්නම් ඔයාට ඔයාව තේරුම් ගන්න හරි. මොකද අපිව ගොඩක් වෙලාට මිනිස්සුන්ගෙන් අපිව ක්‍රිටිසයිස් වෙනවා ඔයා ස්මාර්ට් නැහැ එහෙම කියලා. නමුත් ඒක නෙමෙයි ඇත්තටම තේරුම. එයාගේ අනුව එයාට තේරෙන්නේ නැහැ තුවති ඔයාගේ මොන type of intelligence තියෙන්නේ කියලා. okay so යා මට කියන්න ඔයා මේ වීඩියෝ එක කැමති වෙනවද නැද්ද කියලා. ඔයා like කරන්න ඔයා කැමති නම් ඔයාගේ යාළුවොත් එක්ක share කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye bye take care